දැන් මේ ගාන බලන්නකෝ. මේකේ තුන්වෙනි ගානේ 2020 O level පේපරේ තුන්වෙනි ගානේ ඔයාලට දීලා තියෙන්නේ හරිම ලේසි ගානක්. ඇත්තටම මේ ගාන වැරදෙනවා කියන්නේ ඉතින් ඇත්තටම කියන්නේ මේක මාර ලේසි. ඔයාලට මතකද පාඩමක් තිබ්බා වීජීය භාග කියලා. ඔන්න ඔය වීජීය භාග කියන පාඩමෙන් තමයි පුතේ ඔය තුන්වෙනි ගාන හදන්න ඔයාලට දීලා තියෙන්නේ. හරිද? ඔය තුන්වෙනි ගානේ හරිම ලේසි ගානක් තියෙන්නේ. ඔන්න ඔය බලන්නකො හොඳට පොඩ්ඩක්. කට්ටියට පොඩ්ඩක් කියන්නේ වැරෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. ආයේ මේ වගේ ගානක් ආවොත් 2000 ඔයාලා අවුලේදී ලියන අවුරුද්ද මොකක් හරි ඒ අවුරුද්දේ මේ වගේ ගානක් ආවොත් අනිවාර්යෙන් හදන්න පුළුවන්. ඒ නිසා මේ ගාන හොඳට බලා ගන්න. මෙන්න මේමයි මේ ගාන දීලා තියෙන්නේ. හරිද? මේ 2020 O level පේපරේ තුන්වෙනි ගාන. මෙතන පුතේ පළවෙනියට ඔයාලට දීලා තියෙනවා 1 බෙදීම x ඍණ 1 බෙදීම 3යි x. ඔන්න ඔහොම තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ සමාන ලකුණෙන් පස්සේ දීලා තියෙනවා පුතේ 3 2 බෙදීම 3. නැත්නම් 3ෙන් 2යි. ඔහොම දීලා තියෙනවා. හරිද? ඔන්න ඔක තමයි ඔයාලට ගන්න. මේක දෙක ගමන් කෙනෙක්ට අමාරු ලීසි ගානක්. එකපාර සුළු කරලා දාන්නනේ තියෙන්නේ හදන්න පුළුවන්. හරිද? දැන් කවුරු හරි කෙනෙක් නේද මේ ඍණ ලකුණ නේද ඍණ ලකුණ බෙදීමක් විදිහට එහෙම දැක්කොත් එහෙම ගානම විනාශයි. හරිද? ඒකින්ද කවදාවත් එහෙම ලකුණු අරු කරන් වැඩ කරන්න එපා. මෙන්න මේක බලන්නකෝ. මේකේ තියෙනවා 1 බෙදීම x. ඊට පස්සේ මෙතන තියෙනවා 1 බෙදීම 3x නේද? ඔව් 1 බෙදීම 3x. මැද ඍණ ලකුණක් තියෙනවා සමාන ලකුණෙන් එහා පැත්තේ 2 බෙදීම 3යි කියලා දීලා තියෙනවා. දැන් අපිට මේ ගාන හදද්දී ඔයාලට මේ ගාන හදනවා නම් ඉතින් ආයි ඉතින් මේක ඉතින් මහා ලොකු ගානක් නෙමෙයි නේද? මේක ඉතින් මහා ලොකු ඉතින් මේ ඒකුත් නෙමෙයිනේ ඕක එකපාරට දාන්න පුළුවන් කොහොමද? පළවෙනියට බලන්නකෝ. පළවෙනියට අපි මේ පැත්තයි මේ පැත්තයි දෙපැත්තම එකට ගමු. හරිද? එතකොට අපිට ගාන හදන්න ලේසි. අපි දන්නවා එකතු කරන්නට හෝ අඩු කිරීම සඳහා අපි මොකද්ද ගන්න ඕනේ අනිවාර්යෙන් භාගවල හරය සමාන කරගන්න ඕනේ. කවුද සමාන කරගන්න ඕනේ? හරය සමාන කරගන්න ඕනේ. එතකොට ගුණ කරද්දී සහ බෙදද්දිත් අපි මොකද කරන්න ඕනේ? හරය සමාන කරන්න ඕනේද? නෑ. ගුණ කරද්දී සහ බෙදද්දී නම් කවදාවත් ජීවිතේට හරය සමාන කරන්න එපා. එතකොට ඔයාලා ලොකු වැරදි ලකුණක් හම්බෙයි. හරිද? දැන් ඔන්න බලන්නකෝ. මෙතන හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරන්න නම් දෙපැත්තෙන්ම මේ පැත්තේ 3x කියලා තියෙනවා. දැන් මේකට ආයේ කුඩා පොදු ගුණාකාරය හොයලා ඒක ආදී ඒකෙන් මේ පොදු හරය ගන්න එච්චර ඉතින් මේ ලදරු தත්ත්වයට යන්න එපා. මේක ගන්න පුළුවන් ලේසියෙන් විදිය. මේක 3x නේ පුතේ. දැන් අපිට හරය මේ පැත්තේ x නේ තියෙන්නේ. මේකයි ගම් මොකද කරන්න ඕනේ දැන්? දෙපැත්තම උඩයි යටයි 3ෙන් ගුණ කරා නම් වැඩි හරි. මේකත් 3ෙන් ගුණ කරනවා. මේකත් 3ෙන් ගුණ කරනවා. මේකත් 3ෙන් ගුණ කරනවා. ඔන්න බලන්නකෝ. මෙයාවත් 3ෙන් ගුණ කරගන්න මෙයාවත් 3ෙන් ගුණ කරගන්න. එතකොට අපිට ගන්න පුළුවන් උඩයි යටයි තම 3ෙන් ගුණ වුණා. එක 3ෙන් ගුණ වුණාම 3ම තමයි. ඊට පස්සේ x 3ෙන් ගුණ වුණාම 3 ගුණ කිරීම x කියලා දාන්න එපා. x 3යි x කියලා ගන්න. හරිද? 3යි x. දැන් ඊට පස්සේ මෙහෙම දාලා ඉවරලා කවුරු කෙනෙක් මේක දැන් මාර් ලේසියිනේ. මේක කෙලින්ම උඩයි යටයි 3ෙන් ගුණ සුළු කරා නම් හරි කියලා ඉක්මනට සුළු කරන්න ලේසියට උඩයි යටයි 3ෙන් සුළු කරනවා කියලා එහෙම සුළු කරන්න එපා. හරිද? දැන් මෙතන අඩු කිරීම 3යි x උඩින් තියෙනවා 1ක්. සමාන වෙනවා පුතේ 2 බෙදීම 3. මෙයා මකලා දැම්මා. දැන් ඕම් බලන්නකෝ. මෙයාගේ දැන් හරය සමානයි. හරය සමාන වෙන ඕනේ කියවනේ. හරය සමානයි. දැන් අපිට ලවය සමාන කරගන්න ඕනේද? ලවය සමාන කරගන්න ඕනේ. ලවය කවුරුනත් අපිට ගමන්නේ. 3යි x උඩින් තියෙනවා 3 ඍණ 1. සමාන වෙනවා 2 බෙදීම 3යි. ඊට පස්සේ මෙන්න මේකේ පුතේ මේ තියෙන 3න් එකක් ගියපුවම කීයද? 3න් එකක් ගියපුවම 2යි. ඊට පස්සේ 3යි x සමාන වෙනවා 2 බෙදීම 3ට. කෙනෙක්ට දැන් මේක හදන්න විදිහ නම් දෙකක් තියෙනවා. කෙනෙක්ට ඕනම නම් මේක පුළුවන් මොකක් කරන්නද? පළවෙනියට මේක කියන්නේ හරස්ුනිතෙන් දෙපැත්තෙන් මේ x කියන එක උඩ ගන්න පුළුවන්. හරිද? මෙතෙන් දැනගන් සුළු කරලා එකපාර කෙනෙක්ට ඕන නම් x සමානයි 1යි කියලා දාගන්න පුළුවන්. හරිද? තව කෙනෙක්ට පුළුවන් මේකේ හරයන් ලවය මෙහෙම තියෙද්දිම උඩ යට මාරු කරගන්න. මේ පැත්ත මාරු කරනවා මේ පැත්ත මාරු කරනවා. හොඳද? එතකොටත් ඔයාලට මේක සුළු කරලා x සමානයි 1යි කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍යයෙන් බලද්දී ක්‍රම 3කට විතර යන ගාන. හරිද? මෙතනින් මම බලන්නකො පළවෙනියට අපිට මෙහෙම කරන්න පුළුවන්.
මොකද්ද? හරස් ගුණිතයක් ගන්නවා. හරස් ගුණිතයක් ගන්නවා කියන්නේ සමාන ලකුණක් මෙතන තියෙන්නේ දෙක බෙදීම 3 තියෙනවා. ඒ කියන්නේ මේ 3යි x මේ පැත්තට දාලා මේ 3 ඊළඟ මේ පැත්තට දාගන්නවා. 3 දෙකෙන් ගුණ වුණාම කීයද? 6යි. 3 දෙකෙන් ගුණ වුණාම 6යි. 6 සමාන වෙනවා. ආපහු 3x ගුණ වෙන්න ඕනේ දෙකෙන්. හැබැයි අපිට x ගුණ කරගන්න බෑ. 3 සහ 2 කියන දෙන්නව මොකද කරන්න පුළුවන්? 3 සහ 2 කියන දෙන්නව ගුණ කරගන්න පුළුවන්. ඒ දෙන්න එතකොට 6යි x කියලා එනවා. එතකොට මේ 6යි මේ 6යි සුළු වෙනවා. 6ට 6 ඒවා 1යි මේ පැත්තේ 6ට 6 ඒවා 1යි. x සමානයි 1යි කියලා ඔන්න උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ගාන තවත් විදියකට පුළුවන් කියවනේ මොකද්ද? මේක මෙහෙම පල්ලෙහාට හිතන්නකෝ. මේ තියෙන්නේ වෙන විදියක්. හරිද? මේ හදන්නේ වෙන විදියක්. ඔය එකම ගාන නෙමෙයි මේ යන්නේ. එකම ගාන තමයි. හදන විදි වෙනස්. හොඳද? ඊට පස්සේ බලන්නකෝ දැන් මේකේ මං කියන බුලයට එකපාර මාරු කරන්න පුළුවන් කියලා. හැබැයි මේ පැත්තේ මාරු කරනවා මම මේ පැත්තෙත් මාරු කරන්න ඕනේ. හරිද? මේ පැත්තයි කියන දෙන්නම තමයි එකට මාරු කරන්න ඕනේ. 3x උඩට දානවා නම් මේ 3ත් උඩට දාන්න ඕනේ. මේ දෙකත් යටට දාන්න ඕනේ. ඔන්න ඔහම. මේ දෙක යට දාද්දි මේ 3 උඩට ගන්නවා. මේ 3 යටට දාද්දි මේ 3යි x උඩට දාද්දි මේ දෙකත් යටට දානවා. ඒක මෙන්න මෙහෙම ලියාගන්න පුළුවන් එකපාරට. සමාන වෙනවා 3 බෙදීම 2යි. දැන් මේක සුළු කරන්න පුළුවන්නේ. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. ඊට පස්සේ මේ 3ට මේ 3 සුළු වෙනවා. ඔන්න ඔහොමත් ඔයාලට උත්තරේ ගන්න පුළුවන් x සමානයි 1යි කියලා. මං කියවනේ මේක එකපාර ගන්නත් පුළුවන් කියලා. කොහොමද එකපාර ගන්න විදිහත් බලන්නකෝ. ඔන්න ඒ විදිහත් හොඳට බලන්න. දැන් මෙතන පළවෙනියට තියෙන්නේ මොකද්ද? 2 බෙදීම 3යි x සමාන වෙනවා 2 බෙදීම 3ට. ඕකනේ. දැන් මේකේ මෙන්න මෙහිම තියෙද්දිම මේ පැත්තේ 3 ඉලක්කම මේ පැත්තේ සුළු කරා. 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. ඊට පස්සේ මේ දෙකත් සුළු කරා. 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි. ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? 1යට x සමාන වෙනවා 1 බෙදීම 1යි. හරිද? 1 බෙදීම 1යි කියන්නේ ඒකම තමයි. හරිද? අර මෙතන සුළු කරපු හින්දා මන් දැන් ඕම් බලන්නකෝ. දැන් කෙනෙක්ට පුළුවන් මෙතනලුත් මේ හරස් ගුණිතයක් වෙනම දාලා ලියන්න. නැත්නම් එකපාරම x සමානයි 1යි කියලාත් මෙතනින් පස්සේ දාන්න පුළුවන් ඊළඟ පියවරට. එහෙම නැතුව කෙනෙක් මේක ලියනවා නම් මෙහෙම හරස් ගුණිතය දාලා x සමානයි 1යි කියලා ලියන්න. මේ හරස් ගුණිතය දාලා ලියවත් 1යි. අර එහෙම එකපාර x සමානයි 1යි කියලා ලියවත් 1යි. කොයි විදිහට හැදුවත් වලට ලකුණු හම්බ වෙනවා. දැන් මෙතනට එනකන් හැමෝම හදන්න ඕනේ. මේ ටික අනිවාර්යෙන් එන්න ඕනේ කෙනෙක්. ඕන කිදියකට හදනවා නම් මේ ටික එන්න ඕනේ. මේ හැම පියවරක්ම එන්න ඕනේ කියලා මං කියන්නේ නැහැ. හැබැයි මේ පියවරවල කියන්නේ අඩුම මෙයා ඕනේ. මෙයා එන්න ඕනේ අනිවාර්යෙන්. හරය සමාන කිරීම. ඊට පස්සේ මෙයාව ගන්න. ඊට පස්සේ ඔයාලට මේ ක්‍රම දෙකෙන් ඔයාලට කැමති විදිහක්. හරිද? මේ ක්‍රමයට ගන්නවා නම් ඔයාලට මේ පියවරත් ඇවිල්ලා මේකත් එනවා. දැන් මේ විදිහට ගන්නවා නම් මෙයාව කියන්නේ මේ මෙයාමනේ. මෙයාවම සුළු කරලා x සමාන 1 කියලා දාන්න පුළුවන්. නැත්තම් මේ පියවර ඕන්නෙම කියලා මං කියන්නේ. ඕනනම් දැන් නැහැ. නැත්තම් නොදැම්ම හිටියයි. මේ විදිහට හදනවා නම් මේ පියවරවල ටික හැබැයි නෝනේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ ගාන හදන්න තියෙන්නේ. මේ 2020 O level වල 3 වෙනි ගාන.